රට යන අදහසක් පාඩම් කරන්න පටන් අරන් තිබ්බේ. හැබැයි ඒ දේවල් දෑයෙන්ම ගැල්ලා තියෙන්නේ. වෙස්ටර්න් බේත් ගත්තා. ආයුර්වේද නම් කලේ නෑ කොහෙන්වත්. මං හිතන්නේ සිංහල බේත් කෙනෙක් ගොඩක් අමාරුයි කියලා. හැබැයි මෙතන රාහම මේක වෙනස් කියලා තේරුණා ගොඩක්. මගේ නම යසස් සඳරුවන්. මම පූගොඩ ප්‍රදේශයෙන් තමයි ආවේ. මට වසර එකහමාරක දෙක වගේ ඉඳන් ඔලුව කැක්කුමක් තිබුණා. ටිකක් තද ඔලුව කැක්කුමක්. එකපාරක් ඔලුව කැක්කුමාම දවස් දෙක තුන තියෙනවා. මොකොත්ම කරන්නත් බැ වැඩක් කරගන්න. රට යන අදහසක් පාඩම් කරන්න පටන් අරන් තිබ්බේ. හැබැයි ඒ දේවල් දෑයෙන්ම ගැල්ලා තියෙන්නේ. යොබ් එක ගන්න හරි අමාරුයි. මොකද මම නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරනවා. ගොඩාක් ජීවිතේට බලපෑවා මේ දේ. වෙස්ටර්න් බේත් ගත්තා. ආයුර්වේද නම් කලේ නෑ කොහෙන්වත්. ඒකෙත් අඩුණක් නැති නිසා තමයි මම මෙතෙන්ට ආවේ. එකපාරක් බේත් ගත්තා. දැන් බේත් තරම් සති දෙකක් විතර වෙනවා. ඉබ්බට වඩා 50ක් විතර හොඳ ගුණයක් තියෙනවා මේ වෙද්දී ඔලුව කැක්කුමේ. දරුණු ඔලුව කැක්කුමක් තිබුණා. ඒක දැන් ගොඩක් අඩුයි. මං හිතන්නේ සිංහල බේත් කෙනෙක් ගොඩක් අමාරුයි කියලා. හැබැයි මෙතන රාහම මේක වෙනස් කියලා තේරුණා ගොඩක්. බේත් බොන විදිය අපිට කියලා දුන්නා. නැත්තම් කිව්වා රෙකෝඩ් කරගන්න පුළුවන් කියලා. ඒ දේවල් ගොඩක් වටිනවා. ඉතින් පේෂන්ට් කෙනෙකුට ඒව දේවල් නොතේරුණ දේවල් හැම දෙයක් ගැනම හොයලා බලනවා මෙතන. මිග්‍රේන් අසනීපේ තියෙන ගොඩක් අය ඇති. ඉතින් ඒ අයට මම කියන්නේ වෙස්ටර්න් බේත් වලට යන්නේ නැතුව සිලෝන් හොස්පිටල් එකට ඇවිල්ලා බොහොම ඉක්මනින් මේ මිග්‍රේන් ලෙඩේ හොඳ කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට.